Hello, man. Saya boleh kan dengar. Marahan barusan dia nanti. Oh, nama lagi sih kata karena baru na. Muka tanah kiu. ඔය මේ මේක බලහන්කෝ පොඩ්ඩක්. Ahana baru na. මේ පොඩ බලහන්කෝ නේ ඒකට. Nene aman ne ame. Me amar bang masih kolak gana tuh. Ha. Are mere. Bisa na. මොකක්ද බා වෙලා තියෙන්නේ? පෝස්ට් එක වන් සුපිරි භාණ්ඩයයි චීස් කෑල්ලුයි. ලීටරේටයි කෙල්ලෝ හතරක් පහක් අනිවාර්යෙන් ෂුවර්. මේ ටුවරිසම් වලට එහෙම සුපිරි. ටුවරිසම් මේ කොළඹ පැත්තේ එහෙම. පිළිගන්දිය බං. මේ මගුලක් කතා ගන්න මම අර පොඩි එකේ සල්ලි දෙන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. එහෙන් අම්මා හතර වරේටම ණය ලබන්. හොය යකඩ ගොඩවල් බං. උඹ හැමදාම ගෙදරටම කර කර ඉඳා. උඹට කරගත්ත දෙයක් නැහැ නේ. උඹට ඒකේ කිසිම දෙයක් කරගෙන. අනිකර සංස්කෘතික ගොබ්බේ උඹ නැත්තම දැන් මේ වැද්දන්නේ. මම්මගේ සංස්කෘතිකම් බලා ගන්න. එන්න අද අපි ඒ අද විතර අද පොඩි chance එක. අනේ නේ අපිට තොරණ ජීවිතේට ඇඳගෙන ඉඳා ගන්න හම්බ වෙන්න පළවෝතේ. මත කොහොමද මෙච්චර දවස් හිතාගත්තේ නැහැ තමයි හරියට. පරණ එන්ජින් එක ස්ටාර්ට් කරනවා කියන්නේ බං ගොරවන්නේ. අනේ ඵලයන් බයි කියන්නේ. මොකක්ද යකුයි? පිස්සුය. මේ මේක එකක් අරමදියා වගේ අඳක් බීන. සාක්කිලි වගේ උඹලා අරන් දන්නේ තොට කොපිලට කෑවත් ආතල් බිව්වත් ආතල් කෑල්ල දීපන් බෑන් ඌ ආසයිනේ බණි දාගන්න. ආසේ ගන්න මු බලහන්කො දැන් හැමදාම මෙහෙමනේ. තොපි වන්දන්න නෑ බං උඹලව හදන්න බෑ යකෝ. පොඩි කන්න ගියත් ආස තොපි බොන්න ගියත් ආස රෙන්න ගියත් ඔබේ ආතල් එකනේ. වෙනත් ගන්න දෙයක් නෑ නේ උඹලා. මගුල තොපි කොළඹට වෙල මොන ලප්පද්ද කියපන් කරේ. පොල් ගෑවද කියපන්. මොන මගුලක්ද කියපන් කරේ. දැන් තොපි දැන් ගමෙන් ඇවිල්ලා අවල් දැන් ජොබ් එකක් මහලකොට කරනවා කියලා තෝ පටන් ගත්තා. තෝත් මහලකොට ජොබ් එකක් කරනවා කියලා මේ ඒ ලෙවල් ලියලා ආවා. තෝ කරගත්තු රෙද්දක් තියෙද කියපන්. උඹ තොට කරගත්තු දෙයක්වත් නැහැ. උඹ අනිත් එක තෝ කාර් එකක් බදාගෙන ඉඳපන්. උඹ ගම් දෙවලේ වගේ මිනිහගෙන ගෑන නැතුවද කියපන්. තොට ගෑන නැතුවද කියපන්. අනිත් එක මේ වලපෙරේ අනිත් එක ගම් කබරයාගේ බීගෙන හැමදාම තොපි හැදෙන්නේ නැහැ බා. පක්කිලි. උඹලා තොපි හදපු දෙමාපියොන්ටත් නැහැ බා. වැඩ නැහැ තොපි ගැන කියලා. පුදුම සක්කිලි ජාතියක් තොපි. හැදෙන්නේ නැහැ. මට තොපිට මේ බණේ කියලා එපා වෙලා තියෙන හැමදාම. ඇදියම් පොඩ්ඩක් එක ඩිංගක් කියන දේ අහන්න. ඕ හැමදාම එකම බණේ නැන්දේ. ඉතින් ගොඩනගරේ කඩු කන්දස් කරේ ඔලේ. අයකෝ යන්න. බලට විතර කරලා මොන ගහලා මදිලා. ඉන්නත් එපා වෙනවා කියලා බලපන් මහා මො කරුවෙන් කෙක්ටවත් නැහැ වගතුව බුමකෝ එක අර මොකෝ බං අර ඔය මොකෝ නෑ මේ පොඩි ගේස් එක. සල්ලි බට යකෝ හැමදාම සල්ලි ගේස්නේ. දැන් මට ඕව තිබුණාද කියපන්. මටත් තියෙන උඹට තියෙන අතපය හතරම. මම ওই බණේ ගෙහුවේ නෑනේ. උඹ නෑ හැමදාම නෑ එක ගා ඉන්නකොට උඹට හැමදාම නෑ තමයි. ඔය කවදාවත් ඇතියක් වෙන්නේ නෑ. බලට නිකන් මේ හිතන් ඇති උඩින් පහළ වෙන්නේ. යකෝ වැඩ කරපන්. වැඩ කරොත් තමයි උඹලට සල්ලි හම්බ වෙන්නේ. මෙතන උඹලට දෙන්න ඉෂ්ට දේවතාවෝ නෑනේ. උඹලා හිතපන් අර මම උඹලට හැමදාම කියනෝනේ. අර ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් එක පාවිච්චි කරන්නේ. උඹලා නෑ උඹලා මට අර මම කියන දේවල් උඹලා පිළිගන්නේ නෑ. එන මදිකමනේ උඹලට. අපි කියන දෙයක් යකෝ අහන එකෙක් අරද්දගත්තේ නැහැ අවදාලා. උඹලා එන අමුතු જાතියින් හිතන්නේ. උඹලා එන මහා කෙරුමෝනේ. අපි නෙවෙයි කරලා තමයි ආවේ. උඹලට තේරෙන්නේ නැහැ ඉතින් අපි කියන අපි අහන්නෙත් නෑනේ උඹලා.
අපේ ඊට මුතේ වැරුණෙත් නෑ හොඳ. බුදුන් බදේ අපොලක් දෙන්න මට අපි පාගල යාමුකු හැටි ඔයරුව මොකෝ බං සිරාවට අවුල ඈ අම්ම කෝල් කරා බං තාත්තයා මල ගෙදර වැඩ ඔක්කොම කරේ බං නංගී කරාපු දෙකයි අම්මගේ අනිත් ඔක්කොම රත්තරන් බොරු ටික උපස් කරලා ගෙදරට ලියුම් ගෙනව බං දැන් ඒක බේර ගන්න කියලා මම බං මොකද්ද කරන්න කියලා කල්පනා කරේ මොකටද බං නංගී කරාපු දෙක බේරලා දෙන්න ඕන බං ඒකට තියෙන්නේත් එච්චරයි අනික වන් නංගී ක්ලාස් ෆීස් ඉස්සරහ දවස් දෙක ඇතුළත මං හිතන්නේ ගෙවන්න ඕන නංගීට කතා කරෙන්නේ නැහැ මම මොනා කරන්නද කියලා හිතා ගන්න බැරුව බං ඉන්නේ මම යන්තම් ඊළඟ කොට දාගෙන බම් මොකක් හරි ජොබ් කට්ටක් කරලා ඉවර වෙලා ආතල්ලගේ ජීවත් වෙන හිතාගෙන ඉඳීම දැන් බලපන් මුළු පවුලෙම බාර මට කරලා ගන්න වෙලා තියෙනවා මට හිතා ගන්න බෑ මම කොහොමද මේක කරන්න කියලා මේ ජොබ් එකෙන් අම්මනේ සොච්චම් පඩින් කොහොමද මම මේ අම්මේ නංගිව බලා ගන්න කියපන් මට තේරෙන්නේ නැහැ උඹට දින ඔය අවුල් එක්ක උඹ ගන්න ගේම් මාරය බං අපි මොනවද බං මේ කරලා තියෙන්නේ නැද්ද බං මේ බර්ලි සිංහිගේ වැඩ බැලුවද බං ඒකම දකරුණා කද්ද බං ඔබට අපි වැඩක් කිව්වොත් අය කරන්න බෑ ඒ බලන්න දෙන්නේ මො උදේ වැඩනේ උඹට උදේ බැරුණා නම් හවස බලන් තිබ්බනේ අවස ඉද බං වැඩ එක්ක මේ හවස ජිම් එක බලපන් බුදුමත් එක ගැම්ම අම්මා සුම්මයිලි ඉල්ලේ අම්ම කෙරේත් උඹට ඉතින් කිසිම සපෝට් එකක් නැහැ නේ අපිට ඌ මිලෝ රහන්නේ බෝතේ දියාරි ඉඳපන් හෙට අනිවාර්යෙන් වැඩේ කරලා දෙන්න හරිනේ මැරෙන්න කලින් මේ වගේ චීස් කෑල්ලක් ගෙදර නවත්තලා තියන්න ඕන නේද බං මං ඒ වෙනුවෙන් කරන්න ඕනම දෙයක් කරන්න බං ඇලි මචං මේ බයිල කතා කරන්න එපා ඔයාට නිකන් මේ ලයිසන් එකක් නෑනේ මචං අනාගතයක් ගැන හිතපන් බං මිනිස්සෙට ආදරයක් අනේ මේ තොට වගේ මගුලක් ගන්න ඕනව නෑ මට බඳලා බලපන්කෝ උඩක් කි උඹට යන්න වෙන්නේ රිම් එකෙන් තමයි පොඩ්ඩක් හිතපන් බං සමන් ආදරේ කියන කෙනත් එක්ක ඉහතුරක් හදලා ළමයි ළඟට හදලා ආදරේ සතුටින් ජීවත් වෙනවා කියන්නේ ඉතින් අම්මේ ඒ ඉතින් බලට තේරෙන්නේ නෑ බං කියලා වැඩක් නෑ මුලට ඒවා බලට පින නෑ ගණි උඹ වෙඩි වෙන්න වේග බලයන් බයි යන්නේ එයයි මම සතුටින් ඉන්නට උඹට තියෙන පැලියා බෙලින් නැක්කක් තියන්න තොටන කුහුකේ හරි උඹ කියපන් උඹට කෙල්ල එක්කක් තියනවද කියලා නෑනේ අනේ බං මේ මට ඕන තරම් කෙල්ලු ඉඳලා තියෙන උඹ හිතයින කියලා ඕන තරම් උඹ දන්නවද බං ලව්ගෙන් උඹලා වගේ යමු තමයි බං කෙල්ල මාරු කරන ඇඳුම් මාරු කරනවා ඒක නෙමෙයි බං ආදරේ කියන්නේ රූපයක් මැත්තේ නැහැ නේද තමයි මම ආදරේ කියන්නේ බලපන් උඹලා සේරටම කලින් ඉස්සර කරන්න උඹලා ආසාව බලපන් මම කෑල්ලගේ එක ෆොටෝ එකක් තාම ඉල්ලලා නැහැ ඒ වස්තුවයි වරෙන් එළියට ඕයි අද බං අරුත වෙලා තියෙන්නේ උලක් කොහෙද දිලාගේ කවුද මන් දන්නේ මුත් එක වැහවන් මේ මම පෙරේතයා වගේ නේ මෙතන මම බරයදායි දන්නේත් නෑ අන්තිමට මේ වල්ලහන් බං එහාට අදම බදාගෙන අලියෙක් වගේ ඉතින් ඒ බං ඇත්තම වස්තු ගියා ශ්‍යාමා කට්ටිය ඩවුන්ලෝඩ් කරගෙන මලයි පිරියයි බං එකකින් ගේමක් ගහයන් නැදුවා මේ
ගත්තත් ඉතින් අවුල් වෙනවා එහෙම කවුලක් නැහැ ඉතින් මම මොකක් හරි කරලා මැච් එක ගන්නවා මම ඒක තමයි උඹලටත් කියන්නේ දැන් ඕක දැන් මට පාත් දෙක තුනක් තියෙන නිසා මොකක් හරි මැච් එකක් ගහගන්න දෙනවා මම දැන් ওই පැත්ත විතරක් කරා නම් මට දන්නවනේ උඹට ඒක කරා නම් ඉතින් මට ඒක විතරක් මිස් වෙලා ඉතින් නන්නත් ආ දැන් උඹලට වෙච්ච දෙයම තමයි මටත් අන්තිමට වෙන්නේ මම ඒක දැන් උඹලට කියන මොකක් හරි දැන් එක දෙයක් කරන ගමන් තව දෙයක් හදාගන්න ස්කිල් එකක් මොකක් හරි ඩෙවලොප් කරගත්තා ඒක උඹට වැඩි වෙන්නේ නැහැ නේද උඹලට ඉතින් ඒකේ වටිනාකම තේරෙන්නේ පස්සේ උඹලට මම ඕක තමයි කියන්නේ උඹලට ඉතින් මම කියන දේවල් වෙන පණ්ඩිතයිනේ ලහන් නැහැ ඕක තමයි මම කියන්නේ මොකක් හරි දෙයක් මිස් වුණොත් මචං ආයි ඉතින් ඒ වල්ලන්න බෑ ඉතින් ආයි මොකක් හරි වාසනාවකට අපිට හම්බුනොත් හරි නැත්තම් නැහැ නේ මොකක් හරි ඉතින් ආයි උඹලා ඉතින් තනියත් තියාගෙන ඒක ඉන්නකට වැඩිය මම නම් කියන්නේ තියෙන තරම අතුවල ඉන්න බල ඊට පස්සේ ඉතින් උඹට අඩුම ගානේ එක අත්තක් මිස් වුණාට පස්සේ ඉතුරු ටික හරි ඉතුරු වෙනවා දැන් ඔබ උණක් බලහන් බා ඔබ දැන් ගෙදරට කන්න බොන්නයි නංගිගේ ක්ලාස් කීර යනම් මනම් පොත්පත් යම දෙන්න වියදම් කරනවා උඹට කරලා කියලා දෙයක් නැහැ නේ බා ඔබ කවද වෙනකම් ඔය කරමුද කියපන් මෙහෙමයි දැන් ඔබ ඇත්තට මෙතින් ගේ වල අඩුපාඩු ඒවා වල බල කරන ගෙයින් ඔබ වගකීමක් තමයි තාත්ත නැති වෙච්ච ගේ ඉතින් ඔබ ඒ බර කරට ගන්න ඕන තමයි ඒ වුණාට මචං ඉතින් උඹේ ගැනත් බලන්න බෑ දැන් හැමදාම ඔබ දැන් නංගිගේ බරයි අම්මගේ බරයි ඔක්කොම පවුලේ බර කරට නම් වැඩ කරනකොට ඔබට ඔබ ගැන හොයන්න වෙලාවක් නැති වෙනවා තේරුම් ගන්න මම ඒකයි කියන්නේ ඔය දැන් ඔය ඔබ කරන මේ ජොබ් එකේ සොච්චම් පඩියෙන් ඔබට ඔය ටික කරන්න බෑ තව දේවල් ටිකක් ඉගෙන ගන්න මදි වෙන්නේ නැහැ දැන් අර අනිත් එක එන්ජින් ඒ යකා කාර් එකක් අල්ලගෙන පිස්සු වෙනවා අඩුම ගානේ ලයිසන් එකක් අත් තියෙනම් ඒක ගැන පොඩ්ඩක් හරි සතුටු වෙන්න පිස්සුනේ බං කියවන්නේ ඔය ඔබට කියන්නේ මේ බන්ද බං දැන් මේ අවුරුදු ගානක් තිස්සේ ක්ලබ් එකට වෙලා අන්තිමේ අපිට මොනවා වේද ඉස්සරහට දැන් මට නම් මොකක් කරේ මගේ පාත්‍යක් ගැන පොඩි හරි විශ්වාසයක් තියෙනවා මට බය තියෙන උඹලා ගැන උඹලා මොන ලෝකයේ හිටන්නේ නැහැ මොනවා නැග හිටන්නේ නැහැ ඉරුමක් නෑ බං දැන් උඹලා කරන දේවල් නම් මට බත් ආපුයි කොහොමද ආඩිය පුරුදු බණේ උඹලා උඹලට නිකන් තේරෙන්නේ නැද්ද කියපන්කෝ නිකන් උඹලටම හිර වෙච්ච නිකන් අර උඹලටම ආවේ නිකන් හීන පස්සේ යන්න ගිහිල්ලා උඹලා නිකන් අතරමැද වෙච්ච ලයින් එක ගන්න තියෙන්නේ නේ ඔය ගෙදරට යන කොහේ උඹලා ඔබ එක පදාගෙන නගලා අර කාර් එක අම්මත් වෙනහින එකෙක් නෑ නේ උඹලට උඹලවත් නෑ නේ අඩුම ගාන උඹලා මුලින් උඹලා වලට දාගෙන ඉන්න උඹලා තාමත් වෙන පටු අරමුණු වල බං ජීවත් වෙන්නේ උඹලා බලපන් දැන් ඔය උඹලා කරන දේවල් වලින් කිසි පදනමක් නැහැනේ. උඹ කාර් එකක් ගන්න මූලව් එකක් පස්සේ යනවා මම ගෙදර නඩත්තු කරනවා. ඒවා එන පටු අරමුණු බා. උඹලා මුලින් උඹලා හදාගනි. දැන් ගෙයක් හදන එකක් හරි වුණා දැන් සාමාන්‍යයෙන් උඹලා උදාහරණයකට ගනින්. අපි නිකන් ගෙයක් හදන එකක් ගමු. දැන් ගෙයක් හදන එකක් මචං ගත්තට පස්සේ මුලින්ම ෆවුන්ඩේෂන් එකක් දාගන්නවා. ෆවුන්ඩේෂන් එක උඩ තමයි බිත්ති ටිකක් මේ ගැටක මේ බිත්ති ටිකක් බැඳ ගන්න ගඩොල් පෙල් ටිකක් තියාගන්න. අන්න ඒ ගඩොල් පෙල් ටික තියලා ඊට පස්සේ බිත්ති හතර බැඳගත්තට පස්සේ තමයි ඔකට වහලක් තියාගන්න පුළුවන්. උඹලා ඒ කරන්න යන වැඩ ටික නිකන් හරියට උඹලා නිකන් වහලක් හදාගන්න වගේ වැඩක් කරන්න. අම්මා මෙතන මේ ගෙයක් හදන එකක් උඹලා මේ උදාහරණයකට ගත්තේ උඹලා ඔය තියෙන පටු අරමුණු මචං හොඳේ නැත්තම් මේ උඹලා තේරුම් ගනි මේ මොයි ගෙයක් හදන එකක් ගැන කිව්වයි කියලා. උඹලා ඒ වගේ જાතියනේ තේරුම් ගනි. උඹලා මුලින් මචං ෆවුන්ඩේෂන් එක දාගෙන ඉඳපන්. ෆවුන්ඩේෂන් එක දාගෙන ඉවරලා කොහොම හරි කරලා බිත්ති හතර බැඳගන්න. බිත්ති හතර බැඳගෙන පුතේ ඊට පස්සේ උඹලා කොහොම හරි වහලා ගහගන්න. ඊට පස්සේ උඹලට කිසි අවුලක් නැතුව ඒ ගෑස් දෙකට වෙලා සැපේ ඉන්න පුළුවන්. ඒක පොඩ්ඩක් තේරුම් ගනි. ඒ ටික තමයි ඉතින් උඹලට කියන්න තියෙන. මට ඉතින් එහාට උඹලට තව කියන්න දෙයක් නැහැ. කොහොම හරි කරලා අර ටික හදාගෙන වහලා ගහපන්. ඒකිට පම්පාව දැම්ම. වද්ද
මේක කොහොම හරි ගන්න ඕන බං. මේ වගේ වண்டிයක් ගමේ කට්ටියට පෙන්නේ. ඒ වගේ ගමේ උන්ට වෙන්න. ගමේ වීඩියෝ දාලා ඕනද උඹලා එරුව මොකෝ බං එයා පුන බර අනේ වංශි හච්චරේ අනේ මේ බයිතයින්න මම පොන්නේ කියන ඕ ඕනද උඹලා හිතන්නේ ලව් කරනවා කියන්නේ කෙල්ල මාරු කරනවා වගේ ඇඳුම් මාරු කරන එක නේ